අද කතාව වෛද්‍යවරයෙක් දූෂණයට අතවලට ලක් වෙනවා. මේ සිද්ධිය විසින් පහුගිය සතියේම ගිනියම් කරලා තිබ්බ සමාජය. නමුත් ඒක දැන් නිවෙමින් තියෙනවා. නැත්තම් නිවමින් තියෙනවා. මේ ගැන මගේ අවධානය යොමු කරන්න ඇත්තටම මේක සිද්ධ වෙන්නේ රජයේ රෝහලක් ඇතුලේ. රජයේ අනුහස් තියෙන රජයේ බලය තියෙන නිසා රජයේ ආරක්ෂාව ලැබෙන තැනකදී තමයි සිද්ධිය සිදු වෙන්නේ. ඒතර රජයට තියෙනවා මේකෙදි සෑහෙන ලොකු වගකීමක්. මේකෙන් පස්සේ අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන. ඒක රජය විසින් කරගත්තාවේ කියන එක තමයි මගේ අදහස. අපි බලමු සමාජයේ විදියට අපි මොනතරම් සාමාර්ථයක් ලැබුවද නැත්නම් සමත් බවක් වෙන්නවද මේ සිද්ධියට හෘදයාංගව මෙදිහත් වෙන්න. අවංකව මෙදිහත් වෙන්න කොච්චර දුරට සමාජයක් විදිහට අපිට පුළුවන් වුණාද කියලා. අපි දන්නවා ඇය වෛද්‍යවරියක්. වෛද්‍යවරියක් කියලා කියන්නේ අපි ඉපදුණු දවසේ ඉඳලා අපේ හද ගැස්මට අහුම්කම් දෙන. ඒ අහුම්කම් දීලා අපේ රෝග විනිශ්චය කරනවා. ඒ රෝග විනිශ්චයන්ට අනුව අපිට බෙහෙත් නියම කරනවා. සහ අපිව සුවපත් කර ගැනීම සඳහා තමන්ගේ දැනුම ශ්‍රමය පාවිච්චි කරනවා. එතකොට ඇය කිසියම් ආකාරයකට සමාජයේ වන්දනයට පාත්‍ර විය යුතු වෘත්තියක් කනියලෙන චරිතයක්. ඒක වෙන පැත්තක්. ඊට පස්සේ ඇය කාන්තාවක් ස්ත්‍රියක්. එතකොට ඇය කොහොම ගත්තත් ආසියාවේ අපේ රටවල් පුරුෂ බලය සහිත සමාජයකට තාම ඒත් පුරුෂයන්ගේ ආරක්ෂාව ආදරය රැකවරණය ලබන්න ඕන තැනක්. කිසිම තැනක් ඒ වෛද්‍යවරියක් ත්‍රස්තවාදිනියක් දිලිමුකාන්තාවක් ඇය එරා ඔය ආදි වශයෙන් ඉන්න සියලුම ගණේ කාන්තාවන් කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක අතරවලට ලක් වෙන්න බෑ. දූෂණයටපත් වෙන්න ඒක රජයේ රෝහලක් ඇතුලේ නිවස ඇතුලේ අඳුරු වීදි කොලක ආදි වශයෙන් තියෙන කිසිම තැනකදී එහෙම අතරවලට ලක් වෙන්න බෑ. ඒක තමයි ශිෂ්ට සමාජයක කොන්දේසියේ විය යුත්තේ. ඒ නිසාම අතර මේ වෛද්‍යවරයට අත තැබීම කියන්නේ නරුම ජඩ පහත් ක්‍රියාවක්. ඒ ගැන තර්කයක් නෑ. නමුත් මේ පහත් ක්‍රියාවලින් ඒ අවශ්‍ය හඬ සමාජයේ නැගුවා. ඒ අවශ්‍ය හඬ නගන්න සමාජයට ඉඩ දුන්නාද කියන එක සලකා බලන්න. මේකට හඬනගපු ප්‍රධාන කණ්ඩායම තමයි රාජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය. උත්තිකභාවයේ පැත්තෙන් ගත්තම ඔවුන්ට ඒක අයිති තියෙනවා සහ ඔවුන් ඒ කළ යුතුයි. ඒක බැඳී සිටීමක් ඔවුන්ට තියෙන නිසා ඔවුන් යුද්ධ ප්‍රකාශ කරා රට තුල වර්ධනයක් ඇති කරනවා. මේ වර්ධනය විසින් කිසියම් පීඩනයක් ඇති කරලා ඒ පීඩනය පාවිච්චි කරන්න ඕනේ ස්ත්‍රී දූෂණයට විරුද්ධ ස්ත්‍රී දූෂණය කියන සංකල්පයට විරුද්ධ. ඒකනේ ඔවුන්ගේ අදහස. ඒ තෙරපුම් පාවිච්චි කිරීම. නමුත් ඒ තෙරපුම් පාවිච්චි කිරීම වෙනුවට ආණ්ඩුවට හිතව චින්තනමය අන්දේ ටිකක් ඉන්නවා. මෙන්න මේ මිනිස්සු මොකද කරේ? මේ තෙරපුම මේ වේදනාව පාවිච්චි කර වෛද්‍ය සංගමයට විරුද්ධ. ඔවුන් හිතුවා එතකොට ඔවුන් දිනනවා කියලා. මොකක්ද ඒකෙන් දිනන්නේ? ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් තියෙන විරෝධාභාසය හැඟවීම තුළින් මොකද ජයග්‍රහණය කරන්නේ? ඔවුන්ට ලැබෙන එකම ජයග්‍රහණය තමයි ස්ත්‍රී දූෂණය සාමාන්‍ය කරලා. ඒක කළ යුතු ශිෂ්ට සමාජයක්. මේ අන්ධ භක්තිකයන් මේ ආණ්ඩුවේ අන්ධ භක්තිකයන් ආණ්ඩුවයි වෛද්‍ය සංගමයේ අතර තිබුණු ප්‍රශ්නය ඇතුළත මේ ස්ත්‍රී දූෂණය කියන එක දාලා ඒ වෛද්‍යවරයෙක් වීම නාමයෙන් ඒක ඔබ්බෝලා අරගෙන මේක විනාශ කරනවා. ඊට අනිත් කාලේ තමයි මම ජනවාරි දිවසින් මේක සුංගාරේ අතුරු රසයන් ටිකක් දීලා මේ වෛද්‍යවරිය පෞද්ගලිකව නීතියට පොලිසියට දෙන කට උත්තරයක් කියයි කියමින් ප්‍රකාශයක් නිවුස් වල දානවා. ප්‍රධාන පෞද්ගලික දාලා ඒකට ගේනවා මේක බලන් ඉන්නකොට ඇති වෙන වගේ හැඟීමක් සහිතව මේක මිනිස්සු අතරට අරගෙන. ඊට පස්සේ පොලිසිය විසින් මොකද්ද කරන්නේ? සැකකරුවා යයි විශ්වාස කරන පුද්ගලයා දඬුවම් දීලා ඒ ඔක්කොම ඒගොල්ලෝ ඉවර කරලා ඉවරයි. මෙන්න සිද්ධි තුන. ඒතර මේ සිද්ධියම ඇතුළේ මොකද්ද වෙන්නේ? සමාජයක් විදිහට අපි මේ සිද්ධීන් වල නරඹන්න බවට පත් කරනවා. මේක හිතාමතා කරන වැඩක්. මේපත් කිරීම ඇතුළේ මොකද්ද? අපේ හෘදයාංග බව විනාශ කරලා අපේ අවශ්‍යයෙන්ම අපි අත්‍යවශ්‍යම නැගී සිටිය යුතු තැන අපි උනේද කරනවා. ඇත්තටම මේ මුළු රටම මේ වෙලාවේ වෛද්‍යවරියගේ පැත්ත හිට ගන්නවා. ඇයගේ පැත්ත හිට ගන්නවා. ඒ වගේම ඇය වෙනුවෙන් හදලා ගන්නවා. ඇය අපේ හෘද ස්පන්දනයට හුඟක් දුන්නා. ඒ හුඟක් දීලා අප වෙනුවෙන් අපව නිරෝගී කිරීම වෙනුවෙන් පෙනී හිටියා. අපි දැන්
බියට, සන්ත්‍රාසයට, දුකට පත් වෙලා ඉන්න ඇයගේ හෘද ස්පන්දනය අහන්න ඕනේ. ඇයගේ හැඬුම අහන්න ඕනේ. ඇය හදවතින් හඬන විලාපයට ඇහුම්කන් දෙන්න. එන්නේ විලාපයට ඇහුම්කන් දීලා ඒ අපිට එන සංවේදනාව මතින් අපි මේකට විරුද්ධව කෑකෝ ගහන්න ඕනේ. මේකට විරුද්ධව මතයක් හදන්න ඕනේ. ඒක කෙරුණේ නැහැ. මේක කරන එක නායකත්වයේ මේ රටේ තියෙන පක්ෂ දේශපාලනය, මේ රටේ තියෙන ජඩ මාධ්‍ය සහ මේ රටේ පොලිසිය කියන තුන්ගොල්ල එකතු වෙලා. මෙයා එකතු වෙලා මේ ජනතාව නැගී සිටු තත්ත්වය, නැගී සිටු අවස්ථාව අනිවාර්යයෙන්ම ජනතාව කතා කර යුතු මාතෘකාව වෙනතකට යොමු කරනවා. මෙන්න මේකේ පරිස්සම් වෙන්න ඕනේ අපි. මම පුරවැසියෙක් විදිහට ඒ වගේම කලාව ගැන අදහසක් අරමුණක් එක්ක ගමන් කරන්න විදිහට ඔබට යෝජනා කරනවා. මේ හෘදයාංගම බව තියාගන්න. මේ හෘදයාංගම බව මතින් අපි කරන අරගල විසින් මේ ලෝකේ කවදා හරි දවසක ලස්සන කරනවා. අන්නේ ලස්සන වෙච්ච දවසට ඒ ලස්සනේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිත කාලය ඇතුළත අපි දකින ලස්සන මේ ලෝකයේ තුල නැති වුණා. අපි ඇස් පියා ගන්න ගාට අපි මැරෙන වෙලාවට ඒ ලස්සනෙන් මහන්සි වෙච්ච මිනිහෙක් විදිහට මැරෙනවා. ඒක තමයි මගේ අද දවසේ ඔබට දෙන පණිවිඩය සූතිය කොලන්ට. මේ ගැන අදහස් කියන්න. ඒ ඔබ කියන අදහස් මට සහ ලෝකයට අතිශය